සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දිනම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් එහෙමනම් අද අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්න සූදානම් වෙන්නේ ජ්‍යොතිෂය සම්බන්ධව කාරණා කතා කරන්න නෙවෙයි. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පොරොන්දුවක් අරගෙන ආවා දේහ ලක්ෂණ බලාපොළ පිළිබඳ වීඩියෝ එකක් අරන් එනවායි කියලා. ඉතින් අන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි අද අපි මේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් දේහ ලක්ෂණ විද්‍යාවේදී සලකා බලන කාරණා කිහිපයක් පිළිබඳව තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන් කාන්තාවන්ගේ දේහ ලක්ෂණ සම්බන්ධව තමයි පැරණි පොත්පත්වල විශේෂයෙන්ම ලියවලා තියෙන. ඉතින් ඒ හා සම්බන්ධව කාන්තාවන්ගේ දේහ ලක්ෂණ පිළිහිටීම් කාරණා 7ක් පිළිබඳව තමයි අපි අද වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා හැමෝගෙම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් එක්ක click කරලා ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් බලන්න ඉතින් වීඩියෝ කීපයක් අපි දාලා තියෙනවා ජ්‍යොතිෂය සම්බන්ධව. ඉතින් ඒවත් බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරන ගමන් ඉතින් එහෙමනම් බලමු අපි පළවෙනි බලාපොළ කීප. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉතින් ඔයගොල්ලෝගේ ශරීරෙත් මෙන්න මේ වගේ පිහිටීම් තියෙනවා නම් ඕගොල්ලන්ටත් මම මේ කියන ආකාරයේ බලාපොළ ලැබෙනවා ඇති කියලා විශ්වාසයක් කරනවා. ඉතින් විශ්වාස කිරීම නොකිරීම ඉතින් ඔයාලගේ වැඩක්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ පිහිටීම ඔයාලගේ තියෙනවා නම් මේ වගේ ගතිගුණ ඒ වගේම ලැබීම නොලැබීම ඔයගොල්ලන්ට ජීවිතේ ලැබෙන්න පුළුවන් කියන එක මතක් කරමින් අපි බලමු එහෙනම් පළවෙනි ඉතින් අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි ඉතින් මේ කාන්තාවන්ගේ මුව පිළිබඳව. ඉතින් සමහර කාන්තාවන්ගේ මුව ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති තරමක් විශාලයි. ඉතින් මේ විශාල මුවක් සහිත මේ කාන්තාවන්ගේ පිහිටන ලක්ෂණයක් තමයි මේ කට්ටිය තන නොතන බලා කියවන කට්ටිය. ඉතින් මේ කට්ටිය ඉතින් සමාජයේ තරමක් ප්‍රසිද්ධයි. ඉතින් කොහොම නමුත් මෙම හේතු නිසා මම විශාල වශයෙන් පාඩු සිදු කරගන්නවා කියලා තමයි මේ දේහ ලක්ෂණ බලාපොළ විමසා බලද්දී අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වුන් කෑමට පෙරේත බවක් දක්වනවා වගේම ඉතින් මේ කටියට මුදල් ඉතුරුවක් අඩුයි. ඉතින් මුදල් ඉක්මනින් නැති කරගන්න. ඉතින් ඒ වගේම තමයි පොඩක් ආනනතක කියන්නේ අපි උදාහරණයකට විවාහයේදී වුණත් තම ස්වාමියාගේ අනට කීකරු වෙන්න තරමක් අකමැති කාන්තාවන් විදිහට මේ කාන්තාවන් අඳුන ගන්න පුළුවන්. ඉතින් අංක 2 විදිහට අපි අඳුනගත්තු කාරණේ තමයි අපිට දැකන්න ලැබෙනවා තරමක් මුව කුඩා කාන්තාවන්. ඉතින් ඒ කාන්තාවන් මේකෙම අනිත් පැත්ත විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. ඉතින් අය සමාජය තුළට වැඩි කැමැත්තක් නොදක්වන කට්ටිය විදිහට තමයි සමාජයේ ගොඩක් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ලැජ්ජාශීලී গুপ্ত චරිත තමයි මේ කට්ටියගේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ මුව තරමක් සිහින් ගොඩාක් මුවක් තියෙනවා. ඒ කට්ටියගේ ඔයගොල්ලෝ ආශ්‍රය කරන සමාජය අන්න ඒ වගේ ගති ලක්ෂණ දැක ගන්නට ලැබෙවි. ඉතින් ඔයගොල්ලොන්ගේ ඒ විදිහට නම් මුව පිහිටලා තියෙන. ඉතින් ඔයගොල්ලන්ටම හිතලා බලන්න පුළුවන් අන්න ඒ වගේ ගති ලක්ෂණ තමයි ඔයාලට පිහිටලා ඇත්තේ මේ දේහ ලක්ෂණ විද්‍යාවට අනුව පවසන ආකාරයට. එහෙමනම් අංක 3 විදිහට අපි අරන් තියෙන්නේ කාන්තාවන්ගේ ගෙලෙහි ඉරි 3ක් වගේ තියෙන. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට ඔයගොල්ලෝගේ ඇති පිහිටලා. ඉතින් ඇය දේහ ලක්ෂණ විද්‍යාවට අනුව ඇය උසස් තනතුරු නම්බුලාභ ලැබීමේ වාසනාවන් අය විදිහට අය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වාසනාව ඔවුන් විසින් උපතින්ම රැගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැකලා ඇති ගොඩක් වෙලාවට සමහරවිට බෙල්ල නවාගෙන රැකියා ආරම්භය කරද්දී ඒ වගේ ඉරි 3ක් ඇති වෙනවා. ඉරි 2ක් හෝ. ඉතින් ඒ ඉරි 2 පිළිබඳව නෙවෙයි මේ කියන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලම සීනි ඉරි 3ක් වගේ රැලි 3ක් බෙල්ල වටේට ඔන්න ඔය විදිහට තියෙනවා නම් ඔවුන් ඉතින් ඊටා වාසනාවන්ත උසස් නම්බුනාම තනතුරු ලබන්න පුළුවන් පිරිස විදිහට තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ අංක 5. අද අපි කතා කරන මාතෘකාවේ යම් කාන්තාවක් සිනාසෙන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා දත් ප්‍රමාණයක් පෙන්වනවා නම් එළියට දත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා පේනවා. ඉතින් අය ඍජු ගති ඇති එඩිතර සමාජශීලී කාන්තාවක් විදිහට තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව සඳහන් වෙලා තියෙන්නේ.
ඉතින් අපි ඊළඟට බලමු. ඉතින් අංක 4 කාරණේ චුට්ටක් මගහැරුණා. ඉතින් අංක 4 යම් කාන්තාවක් ගමන් කරන විට පාදවලින් පැහැදිලි ශබ්දයක් නැගෙනවා නම් ඇයගෙන් ස්වාමි පුරුෂයාට නිතර අපල කරදර ගෙන දෙන බවක් තමයි මේ කියවෙන දේහ ලක්ෂණ පලාපල අනුව. ඉතින් එමෙන්ම මොවුන් ඉක්මනින් වරදේ බැඳෙන සුළු අදහස් ඇති පිරිස වෙනත් ඔයගොල්ලෝ දැකලා ඇති. සමහරට පාරේ යද්දී සරස් කළ සද්දයට අමතරව වැලි ඇවිස්සෙන විදිහට කකුල පාරේ අදිමින් වගේ ගමන් කරන කාන්තාව වෙනවා. ඉතින් මේ කාන්තාවන්ගේ තියෙන චරිත ලක්ෂණ ගති ලක්ෂණ පිළිබඳව තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාවේදී ඔන්න ඔය විදිහට සඳහන් වෙන්නේ. අංක 6 කාරණාව. ඉතින් යම් කාන්තාවකගේ උරහි සාමාන්‍ය තත්ත්වයට වඩා පහළින් අඩු නම් ඇය සැප සම්පත් නොලබන කනස්සල්ලේ සිටින දුක්ඛිත ජීවිතයක් ගත කරන බවක් තමයි දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කියවෙන්නේ. ඉතින් ඕගොල්ලොත් සමාජය බලන්න. ඉතින් ඕගොල්ලෝගෙත් එහෙම තියෙනවා නම් ඉතින් ඒ වගේ ගැටලු තියෙන පුළුවන්. ඉතින් මේ සියලුම ගැටලු සඳහා ඕගොල්ලන්ට පිළියම් තියෙනවා. ඉතින් කැමති නම් ඕගොල්ලොන්ට පුළුවන් කතා කරන්න අපිට WhatsApp හරහා. එහෙම නැත්නම් කමෙන්ට් කරන්න ඕගොල්ලෝගේ මේ කියවෙන ගැටලු තත්ත්ව තියෙනවා නම්. ඉතින් දේහ ලක්ෂණ විද්‍යාවට අනුව නම් මෙන්න මේ විදිහට තමයි මෙම කාන්තාවන් ගැන කියවෙන්නේ. ඉතින් එහෙනම් අද දවසේ කතා කරන අංක 7 අවසාන පලාපලයත් අපි විමසලා බලමු. ඉතින් තව අපිට කොටස් කිහිපයක් තියෙනවා දේහ ලක්ෂණ පලාපල පිළිබඳ ඉදිරියටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අංක 7 විදිහට යම් කාන්තාවකගේ පෙකණියේ සිට පහළට සිහින් නිරක ආකාරයේ රෝම පීඨා ඇතනම් ඇය සැප සම්පත් ලැබීමට වාසනාවන් ඇති ගෞරවණීය චරිතයකට හිමිකම් කියන බව තමයි මේ දේහ ලක්ෂණ විද්‍යාව අනුව සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ ඒ වගේ පිහිටීමක් ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඔව් කියන විදිහට සැප සම්පත් සුවපහසු ජීවිතයක් ලබන්න අනාගතයේදී ඉහළ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන මම බුද්ධිමත්ව ඔයගොල්ලෝ කටයුතු කරන්න ඕනේ මොනදේට වුණත්. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඉතින් දේහ ලක්ෂණ පලාපල පිළිබඳවත් අපි තව වීඩියෝ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉතින් තව කෙනෙකුට බලන්න වටනවා කියලා දෙනවා ෂෙයා කරන්න. ඉතින් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ජ්‍යොතිෂය අනුව ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න උපන් දිනේ වෙලාව ස්ථානයේ. ඉතින් එහෙනම් සුබ අනාගතයක්.